අද අපි මං ගෙනත් තියෙන්නේ Ocean is Home කියන සර්වර් ගේමේ part 5 එක. ඉතින් බා කලින් වීඩියෝ 4ක් බැලුවේ නැත්නම් යට description එකේ link තියෙනවා. නැත්නම් මගේ channel එකේ visit channel එක දාලා මේ වීඩියෝ 4ක් බලලා ඉන්න. අපි මේ වීඩියෝ එකේ කරන්න යන්නේ දඩේමේ යන්න තමයි බං අපි යන්නේ. මේ තියෙන්නේ බං අර zombie campaign ගත්ත loot ටික මම පිළිවෙලට තියාගත්තා. කෑම තියෙනවා බං මේකේ ගන් ටික තියෙනවා බං. අපි මේක ඕනේ නෑ බං අපිට දඩේමේ යන්න. මේක ඕනේ පොරෝනේ මේක ඕනේ ගල් ඕනේ ඕනේ ලනු ඕනේ බං ලනු කොහොමද බං ලනු දැම්ම බං මම මේකට අඩු සිරාවට බං ලනු තියෙන කැටිය බලපන් මං ගාව අඩෝ. ඉතින් අද අපි කරන්න යන්නේ දඩේමේ යන්න තමයි බං යන්නේ. දඩේමේ අවුගෙන හැම සතාවම මරොම් බං. අපි මේ බඩු ටික පැත්තකින් තියාගෙන ඉමු. නැත්තම් මල ඇණයක් වෙනවා බං ඔය බඩු ටික. අපි තව ස්ටෝන් එකක් හදුවා බං. ඒක පස්සේ ඉතින් පෙන්නන තෙල් ටිකක් දාගමු මෙතන. හරි බං. ඉතින් අපි අර කොට ටික කර ගහලා ගල් කීයක් තියෙනවා? ගල් 48ක් තියෙනවා බං. මම බැලුවා බං ඊතල 6ක් ලැබුණානේ බං අර සොම්බි බංකරෙම අපිට. ඒ කියන්නේ බං මේ 48ට ඊතල 48ක් හදන්න පුළුවන් බං. අපි ඊතල 48ක් නතුව බං වෙන ගානක් හදමුද? මොකද කියන්නේ ඊතල බං ඕන වෙයි අපිට කොහමද? ඊතල අපි 48ක් හදමු නේද? 48ක් කියන්නේ බං ලී ඕනේ බං කොහමද 200ක් ඕනේ. නෙමෙයි 100ක් ඕනේ බං. අවුලන්නේ ලී 100ක් කියන්නේ සැලෙන්නේ. අඩෝ උඹලා පෙන්නන්න ඕනේ බං මිඩල් ලැක්සෙන් ගාපුවම බලමු වාසිය. ඒ කියන්නේ බං එනවා බං වුඩ් යායට එනවා බං. යායට එනවා කියන්නේ එනවා බං වුඩ්. දැක්කනේ ඉතින් වුඩ් ආපු ඇවිල්ලා. දැන්ට වෙන වුඩ් කැටියක් ආවා. වැඩි කියන්නේ බං මේ ඇරෝ එකට දාන්න පුළුවන් එක ඊතලය. අඩෝ ඊතල 3ක්වත් දාන්න දුන්නා නේද බං. එතකොට අපි සැපේ සන්තෝෂෙන් ඉන්නෝනේ බං. නැද්ද බං? ආදි බං ඉතින් ආද යන්නේ දඩේමේ තමයි. තාම මයි channel එක subscribe කරලා නැත්නම් ඔන්න ඉතින් subscribe button එක ඔබන්න බං. ඒක තමයි කියන්නේ. හරි බං ඉතින් අපි මේ කොටේ තදාගමු. හරි බං ඉතින් කොටේ කඩාගත්තා. අපි දැන් යන් අනිත් කොටේ කඩන්න බං. අඩෝ මං ගේන්න ගිහන් ස්ක්‍රීම් කියන හොර අයිස් ක්‍රීම් කියන හොර ගේම් එක ඉතින් බං ඒක බං ලෝඩ් වෙන්නේ නැහැ බං. බලපන් හැටි. මං තව ටික දවසින් ඒ හොර ගේම් එක ගේන්න ලෝඩ් දුන්නේ නැහැ බං. ඒකයි මං ගෙනව නැත්තේ. අඩෝ තව එක ගලක් හොයාගත්තා නම් මං අපිට කියන්නේ බං ඊතල 50ක්ම හදන්න තිබ්බ බං. ඒක 56ක් තියෙනවා. අඩෝ මගේ ගණන් හිටියව බලපන්. ගණු පුළුවන් බං. මීටියට මැට්ටව. හරි බං ඉතින්. අඩෝ තව එක ගලක් තිබ්බ බං වාසනාවට. දැන් ඕක හදනකම් අපි මම පෙන්නන්නම් මුන් ඉන්න තැන බං. 50යිනේ හදන්න පුළුවන්. දැක්කද 50ක් හදන්න පුළුවන්. හරි බං. විනාඩියයි තප්පර 40ක් යනවා. ඊටකම් මොකද්ද කරන්නේ? මේ මූ මරොම් බං පිහියේ. උඹලා හිතන්නේ මේ චූටි පිහියෙන් බෑ කියලාද? හායි මරලා උඹ පළවෙනියට. අඩෝ හාවල් එක බං. හාවට එකයි ගහන්න ඕනේ බං. දන්නවනේ බං මංගෙන. හරි බං හාවා ඉවර. දැන් අපි යන්නේ මුද්දඩයන් කරන්න තමයි යන්නේ. අන්න ඉන්නවා මුවා. අඩෝ හිටපිය මුවාම. ඔක දුවනවා බං. පට්ට වේග. පාන්තිවි. දිවවරිවිල. ඉතාව තියෙනවා බං පහක්. බලපන් වැඩි. මුවාගේ උකට මැනුණ බං. හරි තව එකක් තිබ්බා. හරි බං ලාස්ට් වන්. එක ඉතල හරි බං මුවාලේ. දන්නවනේ ඉතින් මේ ගෝස්ට් ගේ වැඩ. හරි බයි ඉතින්. එක මුෙක් ඉවරයි. අපි මේ සත්තු සේරම මරනවා බං අද. සේරම මරනවා කියන්නේ හැම සතාවම මරනවාද? අඩෝ වැදුන්නේ නැහැ බං. උටේ හරි බං වැදුනා. අඩෝ එක ඊතලයි තියෙන්නේ. ඊතල 50ක් හැදෙන්න දැම්මා ගණක් නැහැ. හරි. අඩෝ හිටපිය ඕම. හිටපිය. ඕක දැන් හැරිලා එනවනේ බං. අපි එතකොට ඕකයි ළඟටම යමු බං මේ විදිහට. මං කිව්වේ ළඟටම ගිය. දැන් තියෙන්නේ කෙලින්ද තමයි. අඩෝ නැවතියා මූ දුවනවා බං. පට්ට වේවි. දින සර්වයිවල් ගේම් වල මූ දොඩයම් කරන්න පට්ට ඊසි බං. මොදි දුවන්නේ නැහැ. එක තැන හිටන් ඉන්නවනේ බං.
මූ නෑ බං දුවන බලපන් දුවන දිවිල්ල අඩෝ එතකොට තමයි බං මට එපා වෙන්නේ දඩයම් කේස්සේ හාරි බං මුවාලෙට් හාරි ඒගොල්ලෝ දැකලා නැද්ද පිහි මූ දඩයම් කරේ බලාගන්න හාරි බං ඉතින් අපේ මේ ඊතල ටික නම් කාෆ්ට් වුණා බං හාරි අපි යන්න අතර මුවෙක් ඉන්නවා උට ස්කෝප් කරලා තියමු බං අපි කීප්පා වැදුන්නේ ස්කෝප් කරන්න ඕනේ අපි ෆලෝ කරන්න ඉන්නේ හෝ හිට පිය වැදුනා මූව නම් පිහින් දඩයම් කරන්න පුළුවන් වගේ එක අඩෝ හිටපන් මං කිව්වා පිහින් හරි තව එකයි බං අඩෝ මම දන්නවා බං තව එකයි කියලා මොකද බං එක පිහි පාරකට මුන්ගේ ඩැමේජ් එක යනවා බං 30ක් යනවා බං ඩැමේජ් එක හරි මෙතන මූ ඉන්නවා බං රෑනක් ඉන්නවා හලෝ වලස්සු එහෙම නෑ බං මේකේ වලස්සු ඉන්නවා කියලා ගහලා තියෙනවා නැත් එක වලස්සු නෑ බං එකෙක්වත් පිස්සු බං හරි බං මුවට වැදුන්නේ මුට්ටනම් කෙලිනවා බං පියෙන් නම් බැරි වෙයි මුට කෙලින්න අඩු උට එක ඊතල එක්ක වැදුන්නේ නැහැ කිපන් හරි බං එකක් වැදුනා අඩෝ හිට පිය හරි තාත්තක් වැදුනා තව එකයි බං අඩෝ උඹලට ඒ ඊතල වෙදිල්ල ගැන පොඩ්ඩක් බලපන් ඊතල වෙදිලා තියෙන්නේ අඩෝ ඊතලක් බං පට්ට වෙදිලා තින්නේ ඔක්කොම එකම තැනට බං එකම තැන කියන්නේ දන්නවනේ ඉතින් මොකද්ද තැන කියලා මං කියන්න දුන්නේ හරි බං ඉතින් අන්න තාත් එක්ක ඉන්නවා හරි තිබ්බා බං උට හරි උඩටම නැග්ගා බං අඩෝ දැක්කෙත් නෑ බං පේන්නේ නෑ බං කරුල හරි ඕකට මං තියනවා බං වැඩි හරි තාත් එක්ක දුන්නා තව එකයි බං තව එකයි අඩෝ මුවා ලෙෆ්ට් බං අඩෝ ඉතින් මේ මෝත් තීසි බං මට අර සොම්බි කඳවුරකටම ගැහුවේ එකේ මෝ මොක්කුද බං මට තීසි බං හරි තාත් එක්ක ඉන්න හරි තිප්පා බං උට අඩෝ උට නම් පීයෙන් ගහන්න පුළුවන් දැන් පී හරි බං මම පී දෙයක් හදාගත්තේ ඒකයි බං අර ලොකු පී වලින් ගන්න හොඳ නෑ බං මොකද බං ලොකු පී ඕනේ බං අපිට අර සොම්බීස්ලාට ගහන්න සොම්බීස්ලාට ගහපුවම තමයි බං මේ සුපිරියට එන්නේ හරි බං ඉතින් මෙතන ඉන්නවා බං ඩෝක් කෙනෙක් තමයි මේ කතා කරන්නේ හරි අපි යමු බං තවත් මූ ඉන්නවද කියලා බලන්න මම මේ ගිනිමැලේ ගත්ත හේතුව ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්නම් රෑ වෙනවනේ බං දැන් අපි දඩයම් කරනකොට අන්න හාවෙක් ඉන්නවා අඩෝ පිට අපි හාවනම් නීසි බං ඉතින් එක කඳු පහරින් සූම් අඩෝ ඕක තිබ්බේ බං ඉතින් හිරු එකේ ගියා බං කාටුන් අන්නේ උඹ කාටුන් වැඩන්නේ තේින්නේ නැහැ බං මේක රෙද්ද ඒක තමයි මම මේක ගත්තේ අඩෝ මේ ෆැක්ට් එක තියෙන්නේ බං ෆැක්ට් එක වටිනවා බං මෙඩි කිට් හදාගන්න බැන්ඩේජ් 4යි මෙඩි කිට් එක්කුයි ඕනේ බං ඕවා ෆැක්ට් එක ඕනේ බං 5ක් ඕනේ බං මම දන්න විදිහට එතන මං හදුවනේ බං උඩ තව මුෙක් ඉන්නවා බං අඩෝ උඹ වෙලාව තමයි බං උඹ ඉවරයි බං කරන්න දෙන්න එතන ඔයගොල්ලෝ ගේම් අපි බං මේ මුවා මරලා බං තප්පර 3ක ශබ්දතාවයක් දෙමු කයි හරි මුවාව තව එක ෂොට් එකයි බං හරි බං ඌ ළඟටම ආව පීයෙන් කිව්න්නේ එන්නකොට අඩෝ පිට කීය හොම අඩෝ මට හිතනවා බං දැන් නම් මේ දුන්නෙන් ගහලා දාන්න ගහමුද ඔන්න වැදුනා උට අඩෝ ගහමු කිව් ගමන් වැදුනා අපි තප්පර 3 වෙනි ශබ්දාවයක් දෙමු හරි බං තප්පර 3 ඉවර මං තප්පර 4ක් දවයි දොනි ශබ්ද හිටියා හරි ඉතින් අතනම් මුෙක් ඉන්නවා ඔයගොල්ලන්ට පේන ඇති අපි උටක් දෙමු වැඩි අන්න ඉන්නවා හරි බං මේ මං ඔටෝ මේක දාලා තින්නේ ඔටෝ මේක වැදුනා කියන්නේ බං ඕකට වැදෙනවා බං ඊතල අපි ගහන එක හරි බං ඔටෝ මේක දාන්න තු දඩේ මේ යන්න එපා බං මෝ එක එකක් මැරෙන්නේ නෑ බං මං දන්න නිසා තමයි බං කියන්නේ මේ බලක ඔටෝම යනවනේ බං මේ අර මේ මාක් එක අපි අඩෝ තාම දුවනවා බං උට තමයි මාක් දෙමින් තියෙන්නේ මට ඕනේ මුට්ට මාක් එක දාගන්න හරි බං මූ ඉවර අඩෝ ඒකද කොහෙද බං ඊතල එකක්වත් දෙදුන්නේ නැත්තේ අඩෝ සිරාව මේ දුවන්නේ අනිත් එක මුට මොකටද බං අපි දින්නෙන් ගන්න කීයෙන් ගමු අඩෝ හිටපන් තව දෙකයි ඉවරයි බං උත් අඩෝ නයිස් බං ඉතින් ගැම්ම අඩෝ මස් 20ක් තියෙනවා බං ආයි මස් දාන්නත් බෑ එකට හරි දැන් අපි හොයන්න ඕනේ අයින්නවා මේක සත්තු හාව ඉන්නවද බං හාව ආන්කෙක් ඉන්න මතක් කරගමු අඩෝ ඒ හාවත් ඉවරයි බං හාවත් අවසාන තමයි
අඩෝ වැදුන්නේ කිපන් කාන් දුවන අඩෝ දුවන අඩෝ පේන්නේ බං නිරෝස සසර ආන් ඉන්න ආව ඉන්නවා බං ආවට සොට්ටේ දෙමු ගි අඩෝ හිට පිය කොම මගේ රෑ කෑම නම් ගොඩක් තියනවා බං උලන්නේ අපි උට රෑ කෑම කියලා නම තියමු හරි බං රෑ කෑම එක ඉවරයි හරි බං ඉතින් ෆැක්ට් එකත් 21ක් තියෙනවා තව ආව ඉන්නවා ආව පේන්නේ බං දැන් රෑ වෙන්න දොකෝ ඉදෝ යන්නේ පේන්නේ බං මට brightness වැඩි කරන්නත් ඕන ලැප් එකේ. එතකොට බං ආයෙ යන්න වෙනවා බං මේ මුලටම යන්න වෙනවා බං ගේම් එකේ. එතකොට ආයෙ ওই සත්තු ඉන්නවනේ බං ඔක්කොම. නිසා අපි මේ ගාන ගහමු. මට සතෙක් නැගෑරුණාද කියලා දැන් මම වීඩියෝ දානවනේ බං. ඊට පස්සේ ගිහපන්. හරි බං මේ තියෙන්නේ උඹලා කමෙන්ට් එකක් දැම්මේ නෑ බං. මේක එහා පැත්තේ යන්න ඕනේද කියලා. මං ගියෙත් නෑ ඉතින්. වරක කමෙන්ට් එකක් දාපන්. ඒක විතරයි මම යන්නේ. හරි බං ඉතින් තව හාවෝ ඉන්නවද කියලා අපි බලමු. හාවෝ නැද්ද? හාවෝ හරි මෝ හරි මුක්ක හරි නැද්ද? කඳු උඩ නෑ බං. මොකෙක් එක සතෙක්වත් කඳු උඩ නෑ බං. මං ගිහින් බැලුවා. එකෙක්වත් නෑ බං කඳු උඩ. මොකක් නේ අන්න ඉන්නවා බං. හාවෙක් තවත් හාවෙක් ඉන්නේ. ටිකක් ෂොට් එක දෙමු. හාවෝ නම් නීසි බං ඉතින් මෝ වගේ මෝ දුවනවනේ. අඩෝ හිටපන්. අඩෝ උට වැදුන්නේ කිපන් දවක දුවනවා බං අඩෝ ඉවරයි බං හාව නම් නීසි බං ඉතින් මට හැබැයි බං මේ බලපන් වලස්සු එහෙම දාලා තියෙනවා මේ මෙතන වලෙක් ඉන්නවා බං වලස්සු උනාට එකෙක්වත් නෑ බං මේ මැප් එකේ හරි බං ඉතින් හරි ඉතින් බං මේ ආවෙක් ඉන්නවා තව මම මේ මැප් එක වටේම ගියා බං. වලස්සු හොයාගෙන ගියා බං හැමතැනම ගියා එකෙක්වත් ආවේ නෑ. හරි බං ඉතින්. අපි තවත් එපිසෝඩ් එකකින් කියන්නේ තව එපිසෝඩ් එකක් දානවනේ බං. ඒකෙදි අපි යන්න ඉන්නේ බං මෙන්න මෙතන තියෙන එකට බං. ඔයගොල්ලෝ පේන ඇති ලයිට් හවුස් කියලා එකක් තියෙනවා. අන්න ඒකට මම බං අපි. ඒක පොඩි දූපතක්. සොම්බිස්ලා එහෙම ඉන්න ඇති ඕක උඩ. අපි ගිහින් සොම්බිස්ලා මරමු බං. අඩෝ රෑ වෙනවා බං. ඉතින් වෙන්නේ. අන්න ඉන්නවා බං මොකෙක් ඉන්නවා. මොහාට සොට්ටේ දෙන්න බං. දුවලා හරි මාක් එක තාම වෙලා නැහැ බං. නැත්නම් උඩ පයින්න කොටත් බං මේ ඒ කියන්නේ ඩොට් එක දෙන්නේ බං. ඩොට් එක ඕකයි ඇඟේ වැදිනවා බං. උඩ පයින්න කොට. තාමනේ. දැන් හරි බං. අඩේ වැදුන්නේ නැහැ කිපන්. ඒ කියන්නේ ඩොට් එක වැල්ලා නැහැ. හරි බං එකක් වැදුනා. හරි තව එකක් වැදුනා. ඒ කියන්නේ බං ඔය රතු පාට වෙන්න ඕනි බං ඔකට වදිනවනම්. නැත්තම් අර පිහියෙන් ගහනවා නම් අර විදිහට පෙන්වන්න ඕනේ ඕකයි පණ අඩු වෙනවා. හරි බං ඉතින් ඒකත් ගත්තා අන්න තව එකක් ඉන්නවා. උට්ටක් තිබ්බා බං. හරි ආයි තිබ්බා. අඩෝ උඹ ඉවරයි බං දැන්. අඩෝ වාසනාවන්තයිද කොයිද බං. පිහියෙන් ගහන්නේ බං උට. අඩෝ උපන්නේ යකෝ පැන්න අන්න එනවා ඕකට දැන් කිල්ලනවා බම්ම හරි නෑ බං එදුන්නේ මූණම් පොඩ්ඩ අමාරු කාර්යයක් වගේ බං හරි බං ඌ දන්න ගුජරාටි ඔක්කොම දැම්මා උනාට වණ්ඩන්නේ කරාටි බං එනිසා ඌ ඉවරයි හරි ඌත් ඉවරයි බං දැන් අපි යන්නේ අපි ගෙදරට තව මූ ඉන්නවද කියලා බලමු ආව නම් පේන්නේ නෑ බන්ද රොඩ්ඩක් වගේ පේන්නේ කළුවරට පේන්නේ නෑ බං මූ විතරයි කළුවරට පේන්නේ හරි බං ගෙදර කොහෙද මූ ඉන්න තව පොට්ටයක් තියෙනවා බං මේ ඉස්සරහ පෙන්නලා තියෙනවා අඩෝ සිරාවට බං අන්න අර මුයික්ද හාවික්ද මොකෙක් හරි දඟලනවා පේනවා මට පේුණා බං එහෙම උඹලා පේුන්නේ නැති උනා හරි බං කොහෙද ඩොට් එක වැටුණා බං පේන්නේ නැහැ තමයි උනාට ගහනවා බං ඕකට අන්න දුවනවා කළුවර උනාට අපි දෙන්නේ ආර්තියට වැදුනා මේ ඉන්නේ බාණ්ඩ හරි බං ඌත්තිය තව ආවෝ ඉන්න දිග බලමු උදේ වෙනවා බං ටිකින් අපි උදේ වෙනකම් මෙතන ඉමු බං අඩෝ නෑ බං තාම රෑ අර මං ගියානේ බං මුහුද ගාවට ඒකයි බං උදේ වෙනවා වගේ සද්දයක් අඩෝ හරි බං අපි යමන් එනවා අපි ගෙදරට
අපි ඊට පස්සේ මේ මස් ටික තියෙන ගහකුත් කපාගෙන යනවා බං. ඕන්නේ බං ගස් කපන්න. අපි ගාව තියෙනවනේ. මොනවාද මේ දර. අපි ගිහින් බං මේ දාමු බං මේ අපි ගාව තියෙනවනේ බං මස් ඔක්කොම තිය දාමු බං. ඒකට ඒවා කුක් වෙයි බං. අපි ඊට පස්සේ බං කාමු බං. ඉතින් අඩෝ මං එවලින්දන් අර සොම්බි කැම්ප් එකට ගිහින් ආපු වෙලින් හෙල්ත් පැකට් ඔතාගත්තේ නෑ බං. උතා ගන්න ඕනේ නෑ බං. අපි කන්දකින් පල්ලෙහාට යනවාම HP 100ම වෙනවා බං. අපි කන්දේ පැල්ලා සුසයිඩ් කරගමු. ඊට පස්සේ ආයෙ මෙතනින් අපි ඉපදෙනවා බං. මෙන්න මේ හයිය. හරි බං. අපි අපේ මස්ටි දාගත්තා. මං කලින් හාවෝ සෙට් එකක් මරලා බං. හාවෝ පස් දෙනෙක්. අඩෝ පට්ටයින්සයි බං. හාවුණා. මූණන් අහිංසක නෑ බං. මට මූව පෙන්නන්න බෑ. මොනවා ලස්සනයි බං. ඒ සත්තු මූ නෙමෙයි බං මේක ඉන්නේ. ගෝන්නු තමයි බං මේ එකේ ඉන්නේ. හරි බං. මේකේ මොනවද තියෙන්නේ? ලනු තියෙනවා. ලනු 20ක් ඕනේ බං. ඇයිද කිව්වොත් ඔන්න මම පෙන්නන්න. අපිට මේකක් හදන්න අඩෝ සිරාවට බං ගස් 50ක් ඕනේ යකෝ. අවුලන්නේ අපි ඒක පස්සේ ඊළඟ එපිසෝඩ් එකේ හදමු. හරි බං ඉතින්. මේකක් තියෙනවා බං. මේකත් ගමු. මෙතනින් බං දඩේ මේ කතාව මේ එපිසෝඩ් එකෙන් ඉවර වෙනවා. හරි බං ඉතින් මේ වීඩියෝ එක කැමති නම් ලයික් දාලා කමෙන්ට් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ඕල් දාලා තියන්න. එතකොට මම වීඩියෝ දාපු සැනින් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. තව දෙයක් පෙන්වන්න තියෙනවා ඔයගොල්ලන්ට. මම බෝට්ටුව මෙතෙන්ද ගත්තේ කොහොමද දන්නවා බං. මේ බලපන්. මම මෙතන පොඩ්ඩක් අර ෆවුන්ඩේෂන් එකක් දාගත්තා. ඊට පස්සේ පෙට්ටි ටිකක් දාගත්තා. හරි බං එන. ඔන්න එනම් බං අපේ ඕෂන් නී සෝම් එකේ පාර්ට් 5 එක විතර ඉවර වෙනවා. ඊළඟ පාර්ට් එක බලන්න තව දවසක් ඉන්න. හරි බං එන. goodbye guys.